නමස්කාරය කියන්නේ හැමදෙනාම පංචශීලයේ සමාදන් වීම සඳහා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සදහබර කාරුණික පින්වත්නි අද මේ උතුම් උඳුවප්පුර 15ක පොහොය දවසේ අපි හැමදෙනාම බෝධීන් වහන්සේ අභියසට ඒකරාශී වෙලා මේ විදිහට මේ උතුම් ආශිර්වාදාත්මක පූජා පින්කමක් සිද්ධ කරන්නට යෙදුනේ අපේ රටේ අයහපත් වූ කාලගුණයේ හේතුවෙන් පීඩාවට පත්වෙච්ච අපේම ජනයා වෙනුවෙන් ඒ හැම දිනාටම ආශිර්වාද කිරීමටත් ඒ වගේම අපේ මාතෘ භූමියට ආශිර්වාද කිරීමටත් මේ හදේසී වෙසණයෙන් ජීවිත අහිමි වෙච්ච අපේම ඥාතීන්ට අපේම සහෘදයින්ට පින්පෙත් අනුමෝදන් කිරීමේ අරමුණින් යුක්තවයි අද මේ උතුම් වූ ආශිර්වාදාත්මක පූජා මහා පින්කම අපි හැම දෙනාම එකට එකතු වෙලා මේ පුර 15ක පොහොය දවසේ මේ සිදු කරන්නට යෙදුනේ කල්පනා කරන්න හැම දෙනාම බොහොම ගෞරවයෙන් යුක්තව ශ්‍රද්ධාවෙන් යුක්තව සූදානම් කරගත් ගිලම්පස සම්මා සම්බුද්ධ පූජාවන් ප්‍රථම කොට මල් පහන් සුවඳ දුම් ආදී සියලු පූජාවන් තථාගත ලෞතුරු අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ අප්‍රමාණ වූ බුදු ගුණ පරාමර්ශණය කරමින් බෝධීන් වහන්සේගේ අප්‍රමාණ වූ ගුණ සමුදායන් පරාමර්ශණය කරමින් පූජා කරමි පූජාම වේවා කියලා සාදුනාද පවත්වන්න එයින් ලබා ගන්නා වූ උත්තම පුණ්‍ය සම්භාර ධර්මයන් දෙවියන්ට අනුමෝදන් වෙත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සම්පත් ලබත්වා කියලා සාදු සිතින් ප්‍රාර්ථනාවන් සිද්ධ කරන්න ඒ වගේම අපේ මේ ශ්‍රී ලංකා ධරණි තලය තුල මේ අවාසනාවන්ත කාලගුණේ නිසාවෙන් ජීවිතේ අහිමි වෙච්ච
අපේම සහෘදයන් අපේම ඥාතීන් අපේ මේ පින් අනුමෝදන් වෙත්වා. එයත්ෝ මේ පින් අනුමෝදන්ව භවගාමී ජීවිතේ සැපවත් කර ගනිත්වා. සසර වසනාතුරු කිසියම් භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා. නියමිත පුරුෂායුෂ ප්‍රමාණය භුක්ති විඳීමට මේ පුණ්‍ය ධර්මයෝ හේතු වාසනාම වේවා. උතුම් අමා මහ නිවන් සුවේ සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු සිතින් ප්‍රාර්ථනාවන් සිද්ධ කරන්න. ඒ වගේම මේ අයහපත් කාලගුණේ නිසාවෙන් ගංවතුර තත්වයෙන් නායෑම් තත්වයෙන් අවතැන් වී සිටින පීඩා විඳින අපේම මේ ජනයාටද මේ පුණ්‍ය ධර්මයෝ ආශිර්වාදයක් බවට පත්වේවා. සියලු දෙවියන්ගේ රැකවරණය ආශිර්වාදයේ සැලසේවා. බුද්ධ ධම්ම සංඝ කියන උතුම් ත්‍රිවිධ රත්නයේ රැකවරණයත් ආශිර්වාදයත් සැලසේවා. මගේ මාතෘ භූමිය ආරක්ෂා වේවා. සියලු දෙවියන්ගේ රැකවරණය ආශිර්වාදයේ සැලසේවා. අපි හැම දිනාටමත් අමා මහ නිවන් සුවේ පිණිසත් පාරමී ධර්මයක් බවට පත්වේවා කියලා සාදු සිතින් ප්‍රාර්ථනාවන් සිද්ධ කරමින් අපි හැම කෙනෙක්ම මේ ආශිර්වාදාත්මක පූජාව සිද්ධ කරමින් රටටත් රටවැසියන්ටත් ආශිර්වාද කරමු. ඒ වගේම තමයි ජීවිත අහිමි වෙච්ච අපේම ඥාතීන්ට සහෘදයින්ට පින්පෙත් අනුමෝදන් සිද්ධ කරමු. සාදු නාද පවත්වමු හැමදෙනාම. මා කීවාට පසුව මේ විදිහට මේ කවි පද පේලි කියවන්න ශබ්ද නගලා සසර සාරණ සත් වාග්වේත කරුණාවේ සිසිල දුන් අතිර ලෝවේ සතිර නිවන සෑම සත වෙත ලබා දුන් පැතිර ගලා ගිය මුදිතා අම මිහිරෙන් එළිය දුන් සාදු සාදු වන්දිමි බැතින් ලෝකනාත සම්බුදුන් සසර සයුර හැර යන්නට සියල් සතට දිරිය දුන් අමරණීය වූ නිවනට ධම්මොසුපෙන් ලබා දුන් අවරයවා මරුගේ බල නිදහස් සුව බෙදා දුන් සාදු සාදු වන්දිමි බැතින් දම්රුවනට මිහිර දුන් සසර ගිමන වලකන්නට කහසිවුරෙන් බලය දුන් විසිර ගලන ඍජු ගුණයෙන් සිල් තේජස දිනා දුන් නිත
නිතර දහම් සිලිලාරෙන් සාරුමාවත කියා දුන් සාදු සාදු වැතිර වඳිමි සංගරුවනට අසිරි දුන් සාදු සාදු සාදු. අපි හැම දෙනාම තථාගත ලෞතුරු බුදු පියාණන් වහන්සේගේ ගුණයන් සිහි මතක් කරමින් පරාමර්ශනය කරමින් බුදුහාමුදුරුවන්ට වන්දනාවන් සිදු කරමු. බුදු ගුණ මෙනෙහි කරමු. හැම දෙනාම හිතින් හිතන්ඩ මගේ බුදුහාමුදුරුවෝ මගේ දෙනෙත් අභියසේ ඉන්නවා. මං මේ ඉන්නේ බුදුහාමුදුරුවන් වැඩ සිටින ස්ථානයේ. බුදුහාමුදුරුවන්ගේ රුව මගේ දෙනෙත් අභියස මැවී පෙනේවා කියන හැඟීමෙන් යුක්තව හැම දෙනාම බුදු ගුණ මෙනෙහි කරමු. මා කියවන මේ කවිපද පේලි 4ක් අවසානයේහි ශබ්ද නගලා සාදුනාද පවත්වන්න. දායාදියරෙන් ලෝවම සැනසූ අප මහලෝතුරු පියාණෙනි සොයාෙමි පිලි සරණ හිමිගෙන් අප මහභගවත් ස්වාමිනි වියාකවිමල් පලස තබමින් දෙපා මුල මහා මුනි රජාණෙනි ගයා ගුණ කඳ වන්දිමි බැතියෙන් ලෝතුරා බුදු රජාණෙනි විරාගික වූ නෙතින් ලොව දැක විදා කරුණා නෙත් පියං පරාජිත කොට මාරුද පාරදා උතුම් නිවනේ මග සොයං අමාරස පෙන් පෙවූති ලොවට සොඳුරු සදහම් ගීගයන් මගේ මුනි රජ වන්දිමි බැතියෙන් වියාකවියෙන් උඩු වියන් පුරා සසරේ දස පෙරුම් දම් මාරුද පැරදු දම් රජාණෙනි ආරාබෝ මැඩ සොඳුරු බුදු රැස් විහිදුවාලු අප ස්වාමිනි දරා සුවහස් ලෝ
සතුන් වෙත මුදිතාව පැසිහරදානෙනි පෙරාපින් දිය වන්දිමි නමදිමි මගේ ලෝතුරු බුදුරජාණෙනි සාදු සාදු සාදු. පින්වත්නි, ඒ උතුම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට උතුම් වූ ගුණයන්ගෙන් යුතු ගෞතම අමාමෑණී බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා. ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ ගුණ බලයෙන් මගේ රට සුරකේවා. අපේ මාතෘ භූමිය සුරකේවා. අපේ රටවැසියන් හැම දෙනාම සුරකේවා. ඒ තථාගත බුදුරජාණන් වහන්සේට අපගේ මේ සියලු පූජාවෝ පූජා කරමි පූජාම වේවා කියන සිතින් හැම දෙනාම මේ කවි පද පෙළි කියවන්න. දස බිම්බර මාර සේනග පරදන කාල බෝසතුන්ට සෙවන විය බෝසමිඳුන් මුනිදුට බුදු බව ලබන්නට ඒ සත් බල සිහිපත් කොට මහට නිවනම ලැබෙන්නට සාදු සාදු පුදමි පහන් හද බැතියෙන් බුදු රජුන්ට ජාති ජරා දුක් රැහෙනින් නුදුරේදිම ආත්මිදෙන්ට සිව් සතිපට්ඨාන මගට නැඹුරුව දිවියම ගෙවන්නට සමත දැහැන් ලැබ සමාධි මාවතකට එකතුවන්ට පුදමි සුවඳ දුම් බැතියෙන් සාදු සාදු බුදු රජුන්ට සහජාතව ඉපිද එදා බෝසතුනට සහාය වන්ට තුඟුතුල් වී වැඩොනියෙහින් විදුරසුනම පිහිටවන්ට ඒ සත් බල සිහිපත් කොට මහට නිවනම ලැබෙන්නට පුදමි සිසිල් පැන් බැතියෙන් සාදු සාදු බුදු රජුන්ට ගයා හිසේ වැඩ හිඳිමින් ලෝ
ලෝදාන සිත් පහන් වන්ට වැඩියෙන් ලෝදස අතටම අපහට පිදුමන් පුදන්ට බොහිමිගේ අසිරි බලෙන් මගේ සිතේ කෙලෙසුන් නිවෙන්ට පුදමිගිලන් පස බැතියෙන් සාදු සාදු බුදු රජුන්ට මధుර මනෝහර සදහම් සිලිලාරය කන වැකෙන්ට සතර එල්දිපාද වඩන මාවතටම සිත හැදෙන්ට අනුන්ගේ දුක වැටහි යන කරුණාසිතු විලිදිලෙන්ට සාදු සාදු පුදමි දැහැත් හද බැතියෙන් බුදු රජුන්ට සංගමිත්තරණිය සමගින් ලක් දෙරණට වැඩම වන්ට පැනක පෙළහර පුදුමයි පින් සිතු විලියව දෙවන්ට අනුහස් බල සිහි කරමින් එලෙසින් යහපත දකින්ට පුදනෙමි ඔසු පැන් බැතියෙන් සාදු සාදු බුදු රජුන්ට අනිමිස පිදුමන් ලබමින් දෙව්නාර බඹ සිත් දිනන්ට බෝසමිඳුන් සේවනක් විය අරම වෙහෙර බබුලුවන්ට එම අසිරිය සිහිපත් කොට සංසාරෙන් එතෙරවන්ට පුදමි සුවඳ කුසුම් පොකුරු සාදු සාදු බුදු රජුන්ට තෙරුවන් සරණම මාහට එකම පිහිට බව දැනෙන්ට නිරුදක බව කතර මගේ පීඩාවන් ඇති නොවෙන්ට නිවනේ දොර කවුළු හරින සංසාරික පින වැඩෙන්ට පුදමි සියලු පූජාවන් සාදු සාදු බුදු රජුන්ට
සාදු සාදු සාදු. ඒ සියලු පූජාවෝ අසීමිත වූ බුදු ගුණයන් උදෙසා අපි හැම දෙනාම පූජාවන් සිද්ධ කළා. බුදු ගුණ මෙනෙහි කළා. ඒ සියලු පින් අපි හැම දෙනාටම ලැබේවා. හැම දෙනාම නිදුක් වේවා. මාතෘ භූමිය මේ වෙසනෙන් සුවපත් වේවා. අපේ රටවැසියන් හැම කෙනෙක්ම සුවපත් වේවා. හැම කෙනෙක්ම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් බෝධීන් වහන්සේගේ අනුහස අපේ ජීවිතවලට හැමදාමත්ම ආශිර්වාදාත්මකව ලැබෙනවා. අනුරාධපුර මහමෙවුනාවේ වැඩ සිටින උතුම් බෝධීන් වහන්සේගේ අනුහස ආශිර්වාදය අපි හැම දෙනාටමත් අපේ රටවැසියන් හැම දෙනාටමත් ලැබේවා. ඒ උතුම් වූ ප්‍රාර්ථනාවෙන් යුක්තව අපි මෙලෙස බෝධි වන්දනාවන් සිද්ධ කරමු. සාදු නාද පවත්වමු. නිලාම්බර කාරාරැස් විහිදා සිතම නිවා සිසිලස දේවා ඇතිවන සෝ සුසුම් දවා නමදින නිබාඳ සිව් මහදේවී වරුන් පවා වඳිනෙමි උතුම් බෝසමිඳුට සිරස නවා රන්පත් සාලන සිත සනසන බෝරාජුනේ පින්වත් සිතුම් මාහද තුල නිති රැඳුනේ නෙත් සිත් පුරා සැද හැති මල් දම් ගෙතුනේ හිස අත් තබා නම දෙමි මම බෝරාජුනේ බෝහිමි සේවන යට මොහොතක් රැඳෙන විට සිතුවම් මැඳෙයි බුදු හිමි රුව විටින් විට බුදු සමිඳුටත් සේවනක් වූ බෝරාජුට නමදිමි මෙසේ මගේ අත් හිස් මුදුන් කොට සදෙව්ලොවේ දෙවියන් පිදු බෝධිය නාගලොවේ නා රජු පිදු බෝධිය හදේ නැගුණු දුක් දුරලන බෝධිය සාදු වන්දිමු ජය සිරි මහා බෝධිය තුන් හෙළයට ආසිරි සැදු බෝධිය
පින් සිතුවිලි නීති ඇති කල බෝධිය සංසාරික දුක් දුරු කල බෝධිය සාදු වන්දිමු අපි සිරි මහා බෝධිය දිවිමාන් බුදු හිමි පිට දුන් බෝධිය අනිමිස අභිමාන් ලැබගත් බෝධිය සවනක් ගන රැස් දැකගත් බෝධිය සාදු වන්දිමි මම සිරි මහා බෝධිය පිං වැසි වස්සන පිංවත් බෝධිය රන්නරු නැල්ලේ බැබලෙන බෝධිය සඳ පිනිදියරින් නැහැවෙන බෝධිය සාදු වන්දිමි මම සිරි මහා බෝධිය සුරනාර බඹ පිදු සිරිමත් බෝධිය සග සිරි ලැබුමට පිහිට කිබෝධිය කෙල ගානනක් දෙන වන්දිනා බෝධිය සාදු වන්දිමු සිරි මහරජ බෝධිය සාදු 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 හැම දිනම මාත් සමග ගාථාවන් කියවමින් වන්දනාවන් සිද්ධ කරමු දැන් නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ
සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතු ශාවක ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති වන්දාමි චේතියං සබ්බං සබ්බ සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධි බුද්ධ රූපං සකලං සදා ඝන සාරප්පදිත්තේන දීපේන තමදං සිනා තිලෝක දීපං සංබුද්ධං පූජයාමි තමුනුදං අදිවාසේතුනෝ බන්තේ ගිලාන පච්චයං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේතුනෝ බන්තේ බේසජ්ජං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේ බන්තේ සබ්බං සද්දාය පූජිතං අනුකම්පං පතිගන්හාතු මුත්තමං යස්ස මූල් නිසින්නෝව සබ්බාරි විජයන්නක පත්තෝ සබ්බං යුතං සත්තා වන්දේතං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිත අහම්පිචේ නමස්සාමි බෝධි රාජා නමත්තුතේ ඉන්ද නීල වන්න පත්ත සේසකන්ද භාසුරං සත්තුනෙත්ත පංකජායි පූජිතංග සාදතං අග්ගබෝධි නාම දේවරුක්ක සන්නිබන්තං විසාල් බෝධිපාද පන්නමාමි සබ්බදා පඨමං බෝධිපල්ලං ဒုတိယံ ච අනින්නිසං තතියං චංකමනං සෙට්ටං චතුත්තං රතනාගරං පංචමං අජපාලං ච මුච්චලින්දේන චට්ඨමං සත්තමං රාජා වන්දේතං මුනිසේවිතං සාදු 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 කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ බුරි පඤ්ඤ තථාගත කායේන වාචා පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම
සන්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං සංඝ සුපටිපන්න අනුත්තර ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దిక్ පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු සාදු 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 අපි හැම කෙනෙක්ටම ආශිර්වාද කරමින් තථාගත ලෞතර බුදු පියාණන් වහන්සේගේ උතුම් ශ්‍රී මුඛ දේශනාවෙන් බිඳක් සජ්ජායනා කරමින් ආශිර්වාද කරමු. මා සමගම සජ්ජායනාවන් සිද්ධ කරන්ඩ. කරණීය මත්ත කුසලේන යන්තං සන්තම් පදං අபிසමෙච්ච සක්කෝ උජුච සූජුච සුවචෝ චස්ස මුදු අනතිමානී සන්තොස්ස කෝච සුබරෝච අප්පකිච්චෝච සල්ලෞක වුත්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනුකිද්දෝනච කුද්දං සමාජ කිංචියේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යොං සුඛිනෝ වාකේමිනෝ හොන්තු සබ්බේ භවන්තු සුඛිතත්තායේ කේචිපාන භූතත්ති තසාවාතාවරා අනවසේසා දීඝාවායේ මහන්තා මජ්ජිමා රස්ස කානුක තුලා දිට්ඨාවායේව අද්දිට් ඒච දුරේ වසන්ති අවිදුරේ භූතාවා සම්භවේසී සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තාන පරෝ පරං නිකුබ්බේත් නාති මඤ්ඤේත කච්චති නං කංචි ව්‍යාරෝසනා පටිඝ සංඥාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතා යතානියම් පුත්තං ආයුස් ඒක පුත්ත මනුරක්කේ එවම්පි සබ්ද භූතේ මාන සම්භාවයේ අපරිමාණං මෙත්තංච සබ්බ ලෝකස්මින් මානසං
අපරිමාණං උද්ධං අදෝච තිරියංච අසම්බාධං අවේ අසපත්තං තිට්ඨං චරං නිසින්නෝ වාසයානෝ යාව තස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේ බ්‍රහ්මමේතං විහාරං ඉදමා වූ දිට්ඨින්ච අනුපගම්ම සීල දස්සනේන සම්පන්නෝ කාම සුවිනේය ගේදං නයි ජාතු ගබ්බසේ පුනරේති තේන සච්ච වජ්ජේන දේවා රක්ඛන්තු සබ්බදායේ තේන සච්ච වජ්ජේන දේවා රක්ඛන්තු සබ්බදායේ තේන සච්ච වජ්ජේන දේවා රක්ඛන්තු සබ්බදා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සත් මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවත සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගල රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. සාදුනාද පවත්වන්න. සදහබර කාරුණික වාසනාවන්ත පින්වත්නි, අද මේ පින්වත් හැම දෙනාම පිරිවෙන් විහාරස්ථානයේහි බෝධීන් වහන්සේ අභියසට ඒකරාශී වෙලා බොහොම ගෞරවයෙන් යුක්තව ශ්‍රද්ධාවෙන් යුක්තව අප්‍රමාණ වූ බුද්ධාලම්බන ප්‍රීතිය හදවතේ ඇති කරගෙන උතුම් වූ බෝධි පූජාමය මහා පින්කමක් සිද්ධ කරන්නට යෙදුණා. අපි මේ පින්කම අද දවසේ මේ විදිහට සෝදානම් කරගන්නට යෙදුනේ අතිගෞරවනීය අපේ ගුරු දේවෝත්තම නායක හාමුදුරුවන් වහන්සේගේ අවවාද අනුශාසනාවන් මැදෙහි මේ වෙන විට අපේ රට තුළ ඇති වී තිබෙන මේ අයහපත් වූ කාලගුණේ හේතුවෙන් විසනයටපත් වී සිටින ඒ වගේම පීඩාවටපත් වී සිටින අපේම ජනයාට ආශිර්වාද කරන්නටත් ඒ වගේම අපි කවුරුවත් නොහිතපු ආකාරයෙන් මහා දුක්ඛන්දරාවක් හැම දෙනාගේම හදවත් තුල ඉතුරු කරමින් පස්යට වැළලෙන්නට යෙදුණු මිය පරලොව යන්ට යෙදුණු ජීවිත අහිමි වෙච්ච අපේම ඥාතිවරුන් වෙනුවෙන් සහෘදයින් වෙනුවෙන් පිම්පෙත් අනුමෝදන් කිරීමේ අරමුණින් යුක්තවයි. ඉතින් ඒ අරමුණු පෙරදැඩි කරගෙන අද මේ උතුම් වූ උඳුවප් පුරපසළොස්වක පොහෝ දවසේ මේ ආශිර්වාදාත්මක පූජාමය පින්කම සිද්ධ කරන්නට යෙදුණා. අපි හැමදෙනාම ශ්‍රද්ධා සිතින් බුදුරජාණන් වහන්සේ වන්දනාවන් සිදු කිරීම තුළින් බුදු ගුණ මෙනෙහි කිරීම තුළින් ඒ වගේම බෝධීන් වහන්සේ වන්දනා කිරීම තුළින් බෝරජාණන් වහන්සේ උදෙසා ගිලම්පස සම්මා සම්බුද්ධ පූජාවන් ප්‍රථම කොට මල් පහන් සුවඳ දුම් ආදී සියලු පූජාවන් සිද්ධ කිරීමෙන් තථාගත බුදුරජාණන් වහන්සේ උදෙසා සියලු පූජාවන් සිදු කිරීම තුළින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවෙන් බිඳක් සජ්ජායනා කිරීම තුළින් සිත කය වචන කියන ద్వාරත්‍රයම වෙහෙස වීම තුළින් රැස් කරගත්තා වූ උත්තම පුණ්‍ය සම්භාර ධර්මයන් ප්‍රථම කොට ලෝකයත් සම්බුද්ධ ශාසනයවත් ඔබවත් අපවත් ආරක්ෂා කරන්නා වූ
අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ඉෂ්ට දෙවි දේවතාවුන් වහන්සේලා අපේ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සම්පත් ලබත්වා කියලා සාදු නාද පවත්වමින් ප්‍රාර්ථනාවන් සිද්ධ කරන්න. ඒ වගේම මේ විහාරස්ථානයේහි වැඩ සිට අපවත් වී වදාළ සියලුම හාමුදුරුවන් වහන්සේලාටත් මේ පින් හේතු වාසනාම වේවා. ඒ වගේම සතර පේරුවේ පින්වත් පිරිස නමින් මිය පරලව යන්නට යෙදුණු සියලු ඥාතීන්ද මේ පින් අනුමෝදන් වෙත්වා. අපේ ප්‍රධාන බලාපොරොත්තුව වෙච්ච මේ රට තුලට ඇති වෙච්ච අයහපත් වූ කාලගුණයේ හේතුවෙන් මිය පරලව යන්නට යෙදුණු නායෑම් වලින් ඒ වගේම ගංවතුර තත්වයෙන් මිය පරලව යන්නට යෙදුණු සියලුම ඥාතීන් සියලුම ජනයා අපේ මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඇත්තෝ මේ පින් අනුමෝදන්ව භවගාමී ජීවිතේ සැපවත් කර ගනිත්වා. සසර දුකින් අත් මිදේවා. උපනුපන් කිසිදු භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා. નિયમિત පුරුෂායුෂ ප්‍රමාණය භුක්ති විඳීමට අපේ මේ පුණ්‍ය ධර්මයෝ හේතු වාසනාම වේවා. උතුම් අමා මහ නිවන් සුවේ සාක්ෂාත් කර ගැනීම පිණිස මේ පින් හේතු වාසනාම වේවා කියලා සාදු සිතින් ප්‍රාර්ථනාවන් සිද්ධ කරන්න. ඒ වගේම මේ ආපදා තත්වයෙන් පීඩාවටපත් වී සිටින්නා වූ ලක්වාසී සියලුම ජනයා පින්වත් පිරිස හැම කෙනෙක්ම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණය ආශිර්වාදය හැම දිනාටම සැලසෙත්වා. බුද්ධ ධම්ම සංඝ කියන උතුම් ත්‍රිවිධ රත්නයේ රැකවරණය ආශිර්වාදය ජය ශ්‍රී මහා බෝහාමුදුරුවන් වහන්සේගේ ආශිර්වාදයේ සැලසේවා. ද්‍රෝණයක් පමණ වූ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින උතුම් රුවන්වැලි මහසෑ රජාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සැලසේවා. ගතට සැනසෙල්ල, හිතට සැනසෙල්ල, මානසික සුවේ ඇති වේවා. සියලු කරදර පීඩා දුක් දුම්නස් දුරු වේවා. මාගේ මාතෘ භූමියද මේ සියලු කරදර වලින් දූරේ භූතමත් භාවයටම පත්වේ. මේ සියලු කරදර බාධක දුරු වේ. මනාව පිවිතුරු වූ රටක් බවට අලංකෘත වූ රටක් බවට මාතෘ භූමියක් බවට පත්වේවා. සියලු දෙවියන්ගේ ආශිර්වාදය මගේ මාතෘ භූමියටත් රටටත් රටවැසියන්ටත් නිරන්තරයෙන්ම සැලසේවා කියලා අපි සාදු සිතින් ආශිර්වාදයක් කරමු. ප්‍රාර්ථනාවන් සිද්ධ කරමින් අවසාන වශයෙන් දෙවියන්ටත් නමින් මියගිය සියලු ඥාතීන්ටත් ඔබටත් අපටත් පැතූ බෝධියකින් අමා මහ නිවන් සුව ළඟා කර ගැනීම පිණිස මේ පුණ්‍ය ධර්මයෝ හේතු වාසනාම වේවා කියලා සාදු සිතින් ප්‍රාර්ථනාවන් සිද්ධ කරන්න වන්දනා කරගන්න ආශිර්වාද එක් කරනවා. අභිවාදන සීලිස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩම්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතු.